ජීවිතේ ලස්සනට සැනසීමෙන් ජීවත් වෙන්න ඕන නම් කිසිම කෙනෙක්ගෙන් යැපෙන්න එපා. කාගෙන්වත් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න. අන්න එතකොට ඔයාලා ඔය හොයන සතුට සැනසීම කියන දේ ඔයාලට ලැබෙයි. ඔයාලා ඔයාලා වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාලා ඔයාලා වෙනුවෙන් හැමදේම හදාගන්න. එහෙමයි කියලා මේ ටික කාලෙට දවස් ගානේ දුක් විඳින්න එපා. ඒ වගේම තමන් අදහන ධර්මය ආගම කියන දේ හිස් මුදුනේ තියාගන්න. ඒ දේ තමයි මගේ ජීවිතේ නම් මට ලැබුණ දිනුම. මං අදහන ආගම, මං අදහන ධර්මය, මං අදහන දෙවියන්, ඒ භක්තිය තමයි මාව නම් දිනෙව්වේ. ඔයාලත් එහෙම කරලා බලන්න. එදාට තේරෙයි සතුට සැනසීම කියන දේ කොච්චර ලස්සනද කියලා.